ආයිබෝවන් තිරුවන් සරණයි ජය වේවා වාසනාව වේවා. අද විශේෂයෙන්ම අපි ඔබට විශේෂයෙන්ම මතක් කරන රටේ අපේ සංස්කෘතියට අනුව සිංහල ජාතිය ගැන නැත්නම් අපේ තරුණ කාන්තාවන් ගැන තරුණ දරුවන් ගැන පණිවිඩයක් දීමටයි. දුවේ පුතේ දරුවනි ඔබට ඉතාම ආදරේ කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ප්‍රකාශනය කරන්නේ ඔබගේ ඇඳුම ගැන. ඔබට කාන්තාවක් වශයෙන් වුණාම තරුණ දරුවන්ගේ අපේ දරුවන්ට ගැළපෙන සුදුසු ඇඳුම් තියෙන පුතේ. ඔයාලට සුදුසු ඇඳුම් කාන්තාව නම් ලස්සන පිළිවෙලකට අඳින හැඩවැඩ තියෙන ස්වභාවයක් පේනවා රට තුල. අපි ඒකට උදාහරණ ගමු. දැන් මුස්ලිම් කාන්තාවෝන්ගේ ඇඳුම මුළු ඇඟම වැහෙන මූණක් වහගෙන ඉන්නවානේ. මූණක් වහගෙන ඇස් දෙක පිටරක් තියෙන. අපි එහෙම කියන්නේ නැහැ. ඔබට සුදුසු විදිහට ඒ මුස්ලිම් අය අඳින විදිහට කියන්නේ නැහැ. එහෙත් ඔබගේ ආරක්ෂාවට ඒ වගේ වඩාත් ගැළපෙන සුදුසු දැන් අපි ටවුමක නගරයක යනකොට අපිට පේනවා තරුණ දරුවන් මේ ඇඳලා ඉන්න වැඩි හරියක්ම තරුණ දරුවෝ ඔක්කොම අඳින කලිසම්. ඒ කලිසම හැමෝටම සුදුසු නෑ පුතේ. ගැළපෙන්නේ නෑ. ඔබගේ ඇඳුම ලස්සනට පිළිවෙලකට හදාගන්න. දැන් ඔබට කලිසම් අඳින්නම ඕන නම් අර ඉන්දියාවෙන් අඳින පංජාබ් කිට කියලා එකක් අඳිනවනේ අපේ තරුණ දරුවෝ. විශේෂයෙන්ම වයස 18 15 20 ආදී වශයෙන් වෙන දරුවන්ට කියන්නේ. ඒසත් මම එක තරහ වෙන්න එපා. අමනාපෙන් භික්ෂුන් වහන්සේගේ මම ඔයාලා ගොඩාක් ආදරේ රට වෙනුවෙන් ජාති වෙනුවෙන් කතා කරන හාමුදුරන් වහන්සේලා මේ මාධ්‍ය අපිට මාධ්‍ය කියන හැම එකක්ම නැහැ. අපිට තියෙන මේ පුද්ගලික මාධ්‍ය. ඉතින් ඒ නිසා ඔබට බොහොම ආදරෙන් කරුණාව මෛත්‍රියෙන් දුවේ පුතේ ඔබගේ ඇඳුම මේ විදිහට ලස්සනට පංජාබ් පිට අඳිනවා නම් හොඳයි. ඒක නොනිසන අපි බෞද්ධකමට ගැලපෙන සාය කියලා එකක් තියෙනවා. සාය හරි වටින ලස්සනයි. සාය හැට්ටේ රෙද්ද ඔසරිය එහෙම නේද? ගමේ ගැමිකමට සාය හැට්ටේ රෙද්ද ඔසරිය හරි ලස්සනයි. කාන්තාව දැන් ඔය ලස්සනට ඇඳලා පැනදලා යනවා. අපි දන්නවා විශේෂයෙන්ම කාර්යාල වල වැඩ කරන රාජකාරී කරන නෝන මහතුරු ලස්සනයි මේ සාරිය ඇඳලා ඔසරිය දාලා ඒවා ඒ පිළිවෙලට ඇඳගෙන ලස්සන හරිය හැට්ටේ ඇඳලා ඉතින් පිළිවෙලක් තියෙනවා. හරි ලස්සන අපි අගේ කරන දහම් පාසල් ටීචර්ලා ඉස්කෝලේ ටීචර්ලා සමහර එහෙම ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේ වුණොත් හුඟක් වඩාත් වටිනවා. දැන් ඔබ සමහරට හිතයි මේ හරි කරදරයක් අපිට සාරිය හැට්ටේ ඔසරිය කියන එක. නෑ කරදරයක් නෙමෙයි. ඔක ලස්සනයි. ඔබට ගැලපෙන. ඔබට සමහරට එහෙම හිතුණාට ඒක පිටින් බලන් අපිට තමයි පේනවා කාන්තාව සුදුසු දෙයක්. මොකද අර සාය කියන විවිධ සායවල වර්ග තියෙනවා. වැඩි අපි ඒවා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගැලපෙන ඇඳුම මේ සාය වගේ දෙයක් අඳින හරි වටිනවා. ගැලපෙනවා අගේ. අන්න ඒ වගේ දෙයක් සුදුසු කියන එක මම කියන්නේ නිකන් කොණ්ඩේ දිඟු නීල දිඟු වරලස ලස්සනයි. ඉතින් ඒකත් ලස්සනට පැහැදිලිව තියාගන්න. කොණ්ඩේ කපනකොට කැතයි. අව ලස්සනයි. ඉතින් නීලු දිඟු වරලස කාන්තාවන්ගේ කල්යාණ පහක් තියෙන පංච කල්යාණ වලින් එකක් තමයි නීල දිඟු වරලස. ආරක්ෂා කරගන්න. වටිනවා වගේ කාන්තාවකට ආභරණට වඩා වටින්නේ නීල දිඟු වරලස පංච කල්යාණිය හැම කාන්තාවකටම නැහැ. ඒ වුණත් තියෙන කාන්තාවෝ ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක්යි. ඉතින් ඒ නිසා ඒ කල්යාණ ආරක්ෂා කරන ඔබ ඇඳුම විශේෂයෙන්ම තරුණ දරුවන්ගේ අපේ පිරිමි දරුවෝත් ඉන්නවා සුදුසු විදිහට ගැලපෙන විදිහට අඳින්න ඕන. පිරිමි දරුවෝ ගාක්ම දිග කලිසන්නේ අඳින්නේ. දැන් අපේ තරුණ මේ දරුවෝ කොට කලිසන්නේ කියන්නේ මේ පුදුම විදිහට කොට ඉස්සර මිඩි ගවුම් කියලා සංස්කෘතිය ඉස්සර කාලේ කියන්නේ 1970 ගණන් වල මිඩි ගවුම් ඒ වගේ ඒවා තමයි අපේ දරුවෝ අඳින්නේ. කොට කලිසම් ඇඳලා මේ හිරට තඩට ඒක කැතයි. හිරට අඳින්නත් එපා, තඩට අඳින්නත් එපා. නිකම් ලස්සන ටික බුරුලට ඇඟට දැනෙන්නේ නැති විදිහට අඳින්නකො ලස්සන සාය හැට්ටේ කියන එක වටිනවනේ. මේක නෑ මුළු ඇඟ මොහින් හිර වෙලා මෙහින් ඇඳලා මේවා වෙලා කැතයි. ඒක අවලස්සනයි. මේ ඒ නිසා පුළුවන් තරම් අපේ දරුවන්ට මේ කියන්නේ ආදරයට, කරුණාවට, මෛත්‍රියට බමන් එක තරහ වෙන්න එපා. බයින්නත් එපා. බැන්නත් කමක් නැහැ. ඉතින් ඒ නිසා කියන්නේ ඔයාලටම තියෙන ආදරේ මහත් ආදරයට, කරුණාවට, මෛත්‍රියෙන් කියන්නේ මේවා කියන්න අපිට විදි ක්‍රම නැහැ. ඒ නිසා අපිට තියෙන විදියෙන් ක්‍රමෙන් කියන්නේ ඔබගේ ආරක්ෂාවට ඊළඟ ඔබට තියෙන ආදරයට මහත් කරුණාවෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් තමයි මේ කියන්නේ. භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට අපිට අයිතියක් තියෙන බවකම රටේ ජාතිය අපි හදාගන්න. ඒ නිසා ඔබට මේ කියන්නේ අන්න ඒ පිළිවෙත් අනුගමනය කරන මේ මාධ්‍යයට කමෙන්ට් එකක් හරි ලයික් එකක් හරි දාන්න. හොඳයි කියන චෝදනා යන ඔක්කොම එවන්නේ එකක් ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මගේ YouTube එකත් එන එකට කතා කරන්න පුළුවන්. යතිවර ආසිපත යතිවර කුසුම
නැත්තම් අනිත් පැත්තෙන් උතුරේ සිංහයා කියලා කියනවා මට. ඉතින් ඒ නිසා එහෙම හාමුදුරන් වහන්සේ නමක් හැටියටයි මේ කතා කරන්නේ. මුළු රටටමයි මේ කියන්නේ. එක්කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක්. ඒ නිසා අපේ දරුවෝ දිහා බලාගෙන ඉන්නේ අපේ අම්මලා තාත්තා. අම්මලා තාත්තා බොහොම සංයමයෙන් වගකීමෙන් කටයුතු කරන දරුවන්ට හිතන විදිහට කටයුතු කරන්න දෙන්න එපා. දරුවන්ගේ අධ්‍යාපනයේ වේවා, දරුවන්ගේ නැගුණ නුවණ, ඊළඟ විශේෂයෙන්ම දරුවන්ට දෙන අධ්‍යාපනය කියලා කියන ඉස්කෝලේ ඉගෙන අධ්‍යාපනය නෙමෙයි බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ ශිෂ්ටාචාරය තමයි දරුවන්ගේ අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය දුන්නා දරුවන්ගේ සංයමයක්, විනයක් ඇති වෙනවා. ඒ සංයමයේ විනය නැත්නම් හික්මීම විශේෂයෙන්ම ඒවා නැති නිසා හැම මොකක් දරුවන්ගේ ජීවිත අනතුරට වෙනවා, විනාශ වෙනවා. මේ තරුණ දරුවෝ මොකක්ම විවිධ විදිහට මේ තරුණයන් අතින් ළමයි අතින් අපිට හැමදාම වාර්තා වෙනවා මේ එක දරුවෙක් පිරිමි දරුවෝ ගෑනු දරුවෝ 4-5 දෙනෙක් එකතු වෙලා ඒ කට්ටිය විනාශ කරනවා. ඉතින් මේවට නීති නැහැ. නීති නැති හින්දා මේක වෙන්න හේතුව මේ තරුණ දරුවොත් මතක තියාගන්න වයස 18 20 15 16 කියන දරුවොත් ඊටාම විනයගරුකව කටයුතු කරන්න හැසිරෙන්න එහෙම නැත්නම් මේ තරුණ කාන්තාවන්ට තමන්ගේ නංගිලා අක්ලා වගේ අයත් එක්ක අනියම් සම්බන්ධ ඇති කරලා විනාශ කරන්න දෙපා එක වැරද්දා. ඒ අයට දඬුවම් නැති එකයි දඬුවම් දැඩි ඒ වෙලාවෙම ඒ දවසේම දඬුවම් දෙන්න ඕන. ආය මේවා නොකරනද ස්ත්‍රී දූෂණ, ඒ ළමා අපචාර ඒවා කරන්න හොඳ නෑ. කරනවා නම් ඒ වෙලාව ඒ දවසේ ඒ මොහොතේම දඬුවම් දුන්නා නම් ආය කට උත්තරත් නෑ. මේවා කෙරෙන්නේ නෑ. දැන් මේ රජයක් ඇවිල්ලා මේවා මේ මුළු රටටම කිව්වා මේ අපි ස්වර්ග රාජ්‍යයක්. දැන් මේ රට මේ පාලකයෝ රටේ ජනතාව රැවට්ටුවේ කොහොමද? රටේ ජනතාවට අපි ස්වර්ග රාජ්‍යයකට අරයි යන්නේ. ස්වර්ග රාජ්‍යයෙන් අපි ඔබලට සියලු වරප්‍රසාද පහසුකම් ඓශ්වර්ය ලබා දෙනවා කියලා. ඒ දැන් ඓශ්වර්යය තියෙන උන්ට විතරයි රටේ ජනතාවට අබසරණ. රටේ ජනතාවට යන එන මුළු නැති කරන අවශ්‍ය ගන්න. ඒ නිසා මේ රජයේ යන ක්‍රමවේදෙත් ඉතාම වැරදි. රජය අනුමත කරන්න බැහැ කොහොමද? ඒ නිසා රජයටත් අපි අනතුරු අඟවනවා. මේ යන ක්‍රමවේදෙන් බැහැර වෙලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කටයුතු කරලා හදලා කියන දෙනව නම් හොඳයි. නැත්නම් රජයට රතු එලිපත් වෙන හැම පැත්තම පේනවා. වැඩි ආවුස නැති බවත් පේනවා. ඒ නිසා රජයේ ඉන්න සියලුම බලධාරීන්ට කියන්නේ මේවා හොඳින් සැලකිල්ලට අරගෙන බොරුව වංචාව කපටින් උඹලා අතු දානවා කියලා ආවේ. ඇවිල්ලා දැන් මොකද්ද කරන්නේ? රටේ ජනතාව අබ්බසරණන් දැනට උඹලා ගෙනල්ලා තියෙනවා. උඹලටත් වැඩි ආවුස නැහැ කියනවා. ඒ නිසා දරුවනි අම්මේ තාත්තේ දෙමාපියනේ අප්පච්චියේ ළමයිනේ දරුවනේ පුතේ දරුවෝ ඔබලා කවුරුත් ඉතාම වගකීමෙන් සංයමයේ විනයක් ඇතුව තමන්ට තමන් ආදරය කරන්න තමන් ආරක්ෂා වෙන්න හරිනේ. ඒ නිසා ඒ ආදරය කියන එක මුළු මහත් ලෝකයටම ඕනේ. ගහට කොළට මහ පොළවට සතාසි ප්‍රවාදරය කරන්න ඕනේ. කරුණාව මෛත්‍රී හදවත්වල තියෙන්න ඕනේ. ඒවා මුකුත් නැති පාටට පේනවා. අම්මට තාත්තට වැඩිහිටියට ගරු කරන ස්වභාවය දැන් දන්නේ නැහැ. අඳුනන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ කියන්නේ දරුවනි පුතේ දුවේ ඔබ බොහොම විනයගරුකව සංයමයෙන් කටයුතු කරන පොඩිදා ඉඳලම ඔබගේ පාලනය ඇඳුමේ පැළඳුමේ කොණ්ඩේ පීරන විදිය ඇඳුම් අඳින පළඳින විදිය හැසිරෙන විදිය ජීවිතය හදාගන්න විදිය ඊටම විනයක් ඇතුව කටයුතු කරන බොහොම වටිනවා අගේ කියන එක. දැන් බලන්න වාහන වල යනකොට හැප්පෙනවා රිය අනතුරු. ඇයි ඒ විනයක් නැතිකමනේ? අධි වේගින් ඔක්කොම යන්නේ අධි වේගින්. ඒ නිසා ඒක වහාම අපේ රියදුරු මහතුරුන්ට කියන්නත් ඕනේ. ඔය අධි වේගී ගමන නවත්තලා ඊටම හිමින් විනයක් ඇතුව මීටර වලින් වැඩ කරන්න කල්පනාවෙන් වැඩ කරන්න. දැන් මේ රට ලෝකයේ හරි විනාශකාරී තත්ත්වයට පැහැදිලි යමින් පවතිනවා. ඒ නිසා ඒකත් බේර ගන්න පුළුවන් තමන්ගේ අතේ. කල්පනාවෙන් හැමෝම වටිනවනේ ජීවිතේ. හැමෝගෙම ජීවිතය වටිනවා. හැම කෙනෙකුගේ ජීවිතය වටිනවා. හැම කෙනෙකුගේ ජීවිතය අගයයි. ඉතින් ඒ නිසා ඒ ගැන දැඩි අවධානය උනන්දු අරගෙන මේ රටවාසී ලංකාවාසී ලෝකවාසීන්ටත් එක්ක කියනවා. ඒ රටවාසී ලෝකවාසී ලංකා සියලුම අපේ ජනතාවට බොහොම ආදරේ ඉමහත් කරුණාවෙන් මෛත්‍රී මේ මතක් කරන්නේ රටට දෙන විශේෂ වැදගත් පණිවිඩය තමයි ඔබේ ආරක්ෂා ඔබේ විනය සංයමය ඇති කරගෙන අනුන්ට ජීවත් වෙන්නට ඉඩක් හදා ගන්නට ඕන. හදලා දෙන්නට අනුන්ට අන් අයට හැම කෙනාගේම සාමයෙන් සතුටින් සහජීවීව ජීවත් වෙන්න ඉඩ කඩ අපි විසින් ඇති කළ යුතුයි. තමාට ආදරය කරන්න.
අනිකාට ආදරය කරන්න යනවට වඩා තමාට ආදරය කරනවා. අවංක වෙන්න ඉස්සලා අවංක මේක අවංක භාවයක් ඇත්තෙම නැහැ. අවස්ථාවාදීකම, අවිනයවාදීකම, තමාගෙන පමණක් දැඩි මත දරාගෙන ඉන්න එක යනකොට අරයි යන්නේ කවුරුත්. තනිකොට අපි යන්නේ තනියම ආවේ තනියම දාලා යනව නේද? සියල්ලම දාලා යනවනේ. මොනවටද මේ? එකිනෙක පරයන කීක මරාගෙන යන රටක යුගයක් නෙමෙයි තණ්හාවෙන් බරිත වෙලා, ආසාවෙන් බරිත වෙලා. මේවා ගැන විධිමත් ඇගීමක් නැහැ. සැලකිල්ලක් නැහැ. මේ නිසා ජීවිතවලට තර්ජන ගර්ජන වෙමින් කරමින් යන රටාව වහා වෙනස් විය යුතුයි. සෝබා දහම දෙන පණිවිඩ හොඳට බලන්න, අහන්න, සෝබා දහමට ගරු කරන්න. සෝබා දහමට ගරු කරමින්, ආගම දහමට ගරු කරමින්, ජනතාවට ගරු කරමින් යුතුයකම වගකීම Tamanට පැවරෙන. ඒ අනුව ජීවත් වුණොත් අපි කාටත් ඊටාම වටිනවා වැදගත් කියන එක බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් හැම දිනාටම ඉල්ලීම් කරමින් සිහිපත් කරමින් හැමට ජය වාසනාව හෙට උදාවන නව ලෝකේ ඔබට වාසනාවන්ත ප්‍රීතිය සතුට උදාවන නව ලෝකයකට යන්නට හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව උදා වේ හැමට ආයිබෝවන්